Welcome to SL Tiny TV. දැහැමිගේ පළමු පෙරපාසල් දවස. එක ලස්සන ගමක් තිබුණා. උදේට කුරුල්ලෝ ලස්සනට ගීත ගායනා කරනවා. සුළඟ හෙමින් හෙමින් ගස් අතරින් යනවා. මේ ගමේ හිටිය පුංචි ගෑනු ළමෙක්. ඒ ළමයාගේ නම දැහැමි. දැහැමි හරි හොඳ ළමෙක්. hina වෙන්න හරි ආසයි. අම්මට තාත්තට උදව් කරන්නත් ආසයි. ඒත් අද දැහැමිට විශේෂ දවසක්. අම්මා කිව්වා දැහැමි අද ඔයා පෙරපාසල් යන දවස නේද? දැහැමිගේ ඇස් දෙක පොඩ්ඩක් විතර ලොකු වුණා. අම්මා මට ටිකක් බයයි. අම්මා hina වෙලා කිව්වා බය වෙන්න එපා පුතා. ඔයා හොඳ ළමෙක් නේද? දැහැමි පුංචි බෑග් එකක් දාගෙන අම්මා එක්ක පෙරපාසලට ගියා. පෙරපාසල ලස්සනයි. පාට පාට බිත්ති, සෙල්ලම් බඩු, පුංචි පුංචි පුටු. ටීචර් hina වෙලා good morning දැහැමි. දැහැමි ටිකක් ලැජ්ජාවෙන් good morning teacher කියලා කිව්වා. තවත් පුංචි ළමයි ගොඩාක් දැහැමි ළඟට ආවා. ඔයාගේ නම මොකද්ද? මම දැහැමි. හැමෝම hina වුණා. දැහැමිගේ බය පොඩ්ඩ අඩු වුණා. සෙල්ලම් කරන වෙලාවේ දැහැමිට ලස්සන බෝලයක් හම්බුණා. එක ළමෙක් ඇවිත් කිව්වා දැහැමි මටත් ඒ බෝලේ දෙනවද? දැහැමි ටිකක් හිතුවා. ඊට පස්සේ බෝලේ දුන්නා. ටීචර් කිව්වා හරිම හොඳ ළමෙක්නේ දැහැමි. බෙදා ගන්න එක හරි හොඳ පුරුද්දක්. දැහැමි සතුටින් hina වුණා. මම හොඳ දෙයක් කළා කියලා හිතුවා. කෑම වෙලාවේ දැහැමිගේ බත් පෙට්ටිය විවෘත කළා. ඊට පස්සේ කෑම කාලා ඉතුරු වෙච්ච ඉඳුල් ටික කුණු බාස්කට් එකට දැම්මා. ටීචර් hina වෙලා කිව්වා "වව් දැහැමි ඔයා හරි පිරිසිදු ළමෙක්" කියලා. දවස ඉවර වෙද්දි දැහැමිට හරි සතුටුයි. අම්මා ඇවිත් ඇහුවා "දැහැමි පෙරපාසල කොහොමද?" කියලා. දැහැමි hina වෙලා කිව්වා "අම්මා මට හරි සතුටුයි. මම බෙදා ගන්නත් පිරිසිදුව ඉන්නත් ඉගෙන ගත්තා" කියලා. පුංචි යාළුවනේ බෙදා ගන්න, යාළුවන්ට හොඳ යාළුවෙක් වෙන්න, පිරිසිදුව ඉන්න මේවා තමයි හොඳ ළමයි ලස්සන කරන ලස්සන හොඳ පුරුදු. දැහැමි වගේ ඔයාලත් හොඳ ළමයි වෙනව නේද? මේ වගේ ලස්සන කතන්දර ඔයාලට තවත් අහන්න බලන්න ඕනේ නම් අපිව subscribe කරලා තියාගන්න. Thanks for watching, everyone. See you next time. Bye-bye.